සුඛී දීගාය විනාඩි 3යි මම බලාපොරොත්තු වෙන්නේ මේ ටික කියන්න. හේතුව තමයි අපිට මේක නොකියත් බෑ. හේතුව තමයි නොකිය බෑ කියන්නේ මේක මගේ රට කියලා හිතන්න මම ඉච්චරම ධනාත්මක මිනිහෙක් නොවෙන්න පුළුවන්. හැබැයි මම මේක ප්‍රැක්ටිස් කරනවා. මගෙනුත් වැරද්දක් වුණා කියන්නේ මේ රට අවුරුදු 70 මේ ස්වයංපෝෂිත රට මෙතන තියෙන්නේ. එතකොට ඒක හන්ද මම මේ කියන්නේ දැන් අපිට මම ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ නගරේ ඉඳලා ගුවනින් අපි කෙලින්ම ඉරක් ඇන්දොත් කිලෝමීටර් 3ක විතර දුරකින් වයඹ පැත්තට වෙන්න ගම්පහ නගරයේ මධ්‍යස්ථ හැටියට මං හැඳින්වුවොත් ගම්පහ ස්ටේෂන් එකේ කියලා. එතකොට දැන් ලංකාවේ දේශපාලන විචාරයන් කෙසේ වුණත් මේ ප්‍රදේශයන් කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ දකුණු පළාත මේ තාරුණ්‍යයට හොඳ දෙයක් වෙනවා. මොකද ඕගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් ගම්පහ ඔය වත්තල එතකොට මහර මහේස්ත්‍රාත් අධිකරණ තියෙනවා. මූලික අපරාධ අධිකරණ වල 90%ක් රිමාන්ඩ්ගත වෙනවා. පොලිමේ මාංචු දායි යන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් මේ බන්ධනාගාර නිලධාරී රැකෙන්න ඕනේ. ලොකු මානසික පීඩනයකින් මහේස්ත්‍රාත්වරු වැඩ කරනවා. ඉතින් මේ ලංකාවේ නීතිය රැකගන්න නීතිඥවරු මහත්තුරුත් ලොකු සේවයක් කරනවා. පොලිස් දෙපාර්තමේන්තුව මහත්තුරුත් කරනවා. නමුත් 90%ක් අපේ තාරුණ්‍ය මේ ගම්පහ කොළඹ දිස්ත්‍රික්කවල හිරගෙවල් වල හිර වෙලා ඉන්නේ. අපිට අවශ්‍ය ශ්‍රමය එළියට ගන්න බෑ. ඒගොල්ලන්ගේ එක හැකියාවක් තියෙනවා. එතකොට මේකට ලොකුම හේතුවක් තමයි මත්ද්‍රව්‍ය. මේ මත්ද්‍රව්‍ය ලොකු හේතුවක් නැහැ. අපි ගත්තොත් එහෙම මේකේ තියෙන ප්‍රධාන දෙකයි ලංකාවේ ප්‍රධාන වශයෙන් හඳුන්වන ක්‍රිස්ටල් මෙතම්ෆෙටමයින් සහ හෙරොයින් කියන මත්ද්‍රව්‍ය දෙක. වැඩි අටුවා ටීකා ටිප්පණි ඕනේ නැහැ කාටවත් ලකුණු ඕනේ නැහැ මොනියම් හෝ ක්‍රියාවලියක් නිසා මෙන්න මේ ප්‍රධානම මත්ද්‍රව්‍ය දෙක. මේ දෙක තමයි අපෙන් එළියට ඩොලරුත් යන්නේ. මේ මනස විකෘති කරන්නේ. ඔය කේරළ ගංජා නෙමෙයි ලංකාවේ ගංජා මීගහ අංගම්පොර. එතකොට අපේ මේ වැඩ ක්‍රමය මොකද කෘෂිකර්මාන්තය නගාසිතු වැඩ ක්‍රමය අවශ්‍ය කරේ බ්‍රිතාන්‍යයන් විසින් අපේ රට බෙදා වෙන් කර පාලනය කිරීමට. ගංජා කියන්නේ අපේ රටට අවශ්‍ය දෙයක්. නැත්තම් කොහොමද අපේ ආයුධ පනතෙන්ම සම්මත කරලා තියෙනවා මේ ගංජා වුණා කියලා මොනවාද මෝදක නැමැති එක හදන්න. ඉතින් ඒ වගේ දේවල් තියෙද්දි අංගම්පොර නැති කර අපේ ආරක්ෂාව වෙනුවෙන් ඔය අපේ වැඩ ක්‍රමේ නැති කරා අපේ කෘෂිකර්මාන්තේ බලන්න කවුරුද ඇලක් අසුද්ධ කරනවද නැහැ. ඒකෝර අපේ මීගස් ටික නැති කරා නයිට්‍රජන් අපිට රටින් එන්න ඕනේ. ඒ වගේ කේසුත් එක්ක අපි හැමෝම මේකට සහයෝගය දක්වන්න ඕනේ. මේකට දේශපාලන පක්ෂ ભેදයකින් තොරව විපක්ෂයේ පවා දිරිමත් කරන්න මේ කිසිම කෙනෙක් හිරේ දාන්න ඕනේ. ලංකාවේ කිසිම අපොයින්ට්මන්ට් එකක් වෙනස් කරන්න ඕනේ. මේක ස්වභාව ධර්මයේ කිසිම කෙනෙක් කාටවත් මරණීය දඬුවම් දෙන්න අයිතියක් නැහැ මම හිතන්නේ. මම මිනිහෙක් නම් මම මේ සබාධර්මයේ දායාදයක් නම් මට තව කෙනෙකුට මරණ නියෝගයක්වත් දිය නොහැක. මරණ දඬුවම කිසිසේත් කළ නොහැක. මිනිසත්කම තුල මේ බෞද්ධ දර්ශනය රකින්න රටක ඒ වගේම මිනිසුන්ට හිංසා කරන්න පීඩා කරන්න බෑ. මිනිසුන්ගේ වැරද්දක් තියෙනවා නම් උන්ට දඬුවම් දෙන්න. යුදහමුදා වල ලස්සනට තියෙනවා දඬුවම් ක්‍රම දෙකක්. corrective punishment and collective punishment. එක්ක නිවැරදි කිරීමේ දේවල් එහෙම නැත්නම් එකමුතු බව ඇති කිරීමේ දඬුවම්. උදාහරණයක් නිවැරදි බව ඇති කිරීමේ දඬුවමක් උදාහමුදාය දෙනවා නම් අපි හිතමු බෙරස් එක අමතක කරලා කැප් එක අමතක කරලා ළමයි සැලියුට් එක ගහුවා කියලා අලුතෙන් ආපු ළමයෙකුට දෙනවා හෙල්මට් එක දාන්න කියලා සුමානයක්. ඒ ළමයා ඔටෝම හුරු වෙනවා ඔළුව උඩ මොකක් හරි තියෙන්න ඕනේ කියලා. එතකොට සැලියුට් එක එනකොටම ඔයාගේ මනසට ඔටෝමැටිකලි ගිහිල්ලා යා නිවැරදි කිරීමේ දඬුවමක් දෙන්නේ මිනිහාට තරහෙන්නේ. collective punishment කියන්නේ එකමුතු ක්‍රම ඇති කිරීමේ දඬුවම් කියන්නේ එක ළමයෙක් ෆ්ලෂ් කරලා ආවේ නැත්නම් එයා උදේ টয়ලට් කියලා ස්පොටින් පෑන් එක හෝ කොමඩ් එක වේවා අනිත් 34 දෙනාටම පැටුන් එක අත දාලා ගන්න කියනවා. එතකොට ඊළඟ දවසේ මොකද වෙන්නේ? පළවෙනි එකාට මොකක් හරි ස්ට්‍රෙස් එකක් කියලා අමතකුණා දෙවෙනි එක හදනවා ශ්‍රේෂ්ඨම කන්ටේනවා කියලා ඌ අතුරු ටිකක් ගහලා එනවා. ඒ වගේ ඔය දැන් ඊයේ මම අද කොහෙද අහගෙන අර ඇමතිවරයෙක් ඇත්තටම අර කවුද අත්තරංගුල ගත්ත ගෑල් ළමෙක්ව එයාගේ ඇත්තටම ජෙනුයින් පොලිටික්ස් කියන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. ඒ ළමයි වැරදි නෑ මේ ඔය මේ අපරාධ කරා කියන්නේ මේ අපේ රටේ උන්නේ. මගේ ලේ තියෙන මගේ ජාතිය උන්නේ. දෙමළ සිංහල මුස්ලිම් හින්දු කියන්නේ මේ රටේ ඉපදිච්ච හැම එකම මගේ උන්. ඉතින් ඒ මිනිස්සු අපි හදන්න පුළුවන්. ඒකනේ මේ පුනරුත්ථාපන කියලා වියදම් කරන්නේ. බන්ධනාගාර හා පුනරුත්ථාපන දෙපාර්තමේන්තු තියෙන්නේ. මම බොහෝම අගය කරනවා මේ දවස්වල මේ යන වැඩ පිළිවෙල ඒකන්ත ජනතාව හැටියට අපි දිය යුතු සහයෝගයක් තියෙනවා. මේ සෞඛ්‍ය අංශය දන්න අපි හැමෝටම කියලා දෙනවා. මම අහගෙන අධිකරණ වෛද්‍යවරයා මේකට හරියටම දුන්න මේ ඩොපමින් කියන එක. මේ මත්ද්‍රව්‍ය නිවාරණයට මේ මත්ද්‍රව්‍ය මොනවද ඒවා නෙමෙයි උගන්වන්න ඕනේ.
දැන් මේ ඩොපමින් කියන වචනේ තියෙන අඩු ගන්න ඒක උගන්වන්න පුළුවන් නම් ගන්න කට්ටිය අතිගාවතක් යවන්න. යවලා බේර ගන්න මගේ රට. මත්ද්‍රව්‍ය ගත්ත මිනිස්සු වික්ටිම්ස්ලා වින්දිතව දන්නවා. තමන් කොයි තරම් ආත්ම වංචාවක්ද මේ ලෝකෙට කරන්න කියලා. මේ මිනිස්සු විඳව ගන්නවා. මොකද මේක තාම තේරුම් ගන්නක් නැහැ. This is not an emotional issue. This is a health issue. මේක හැඟීම් වල ප්‍රශ්නයක් නෙමෙයි නවත්තන. මේක අපේ මේ central nervous system එකේ එන කතන්දරයක් කරලා මම හිතන විදිහට වෙනස් කරන සීන් එකක්. එතකොට මේකට අපි හැමෝම අත්දැකලා ඉඳගෙන දැන් මේ මත්ද්‍රව්‍ය ගන්න ළමයින්ට කියන්න ඕනේ. දැන් තොපිට මේ විකල්පණන් තියනවා ඕනතරම්. නැත්තම් මගේ WhatsApp නම්බර් එකට ගන්න කියන්න ඕකෙන් බේරෙන්න බැරි නැහැ. සමහර මිනිස්සු ඉඳලා දෙනවා හමුදාවේ කුඩු සික් එකේ 9 මයිල් ගියපුන් ඉඳලා දෙනවා. ඈ අම්මා විකුණලා නැහැ උන්. එතකොට ජීවිතේට හොරකමක් කරපු නැති කුඩ්ඩෝ ඉඳලා තියෙනවා. එතකොට උටත් අර කුඩ්ඩගේ නම ගහම මේ කුඩ්ඩොත් වැඩේ ගන්න හොඳ නැහැ. හරිද? එතකොට කාටවත් මේක නවත්තන්න බෑ. ඒක හන්ද ධෛර්යමත් වෙනකොට කවුද? කුඩු ගහනවා නම් අයිස් ගහනවා නම් තමන්ගේ දරුවෙක් තමන්ගේ ස්වයං පුරුෂයා නැහැ. උඹ හෙට කුඩු නෙමෙයි හොයා යන්න. උඹට විකල්පය තියෙනවා. දැන් නැත්තම් මට කතා කරන්න ඕනේ. පැහැදිලි මං කියලා දෙන්න පර්සනලි මං කාටවත් රහස්‍ය බව නැති කරන්නේ නැහැ. මොකද හැබැයි මම මේ මට රුපියල් 7 වලට ගන්න පුළුවන් මිනිහෙකුත් නෙමෙයි මම. මට ආත්ම ගරුත්වය නැති උනත් මේ ඇස් දෙක අරගෙන මම චන්ඩියෙක් නෙමෙයි මැරෙන්න බයත් නැහැ. ඒක තමයි මම ප්‍රැක්ටිස් කරන්නේ. සමහරවිට බය වෙන්නත් ඉඩ තියෙනවා. මම තාම මැරෙන්න මුණ දීලා නැහැනේ. කෙලින් කතා කරන්න කැමති. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. කවුරු හෝ ඒවා හදවතින් මේ ලංකාවේ අයිස් හෙරොයින් දෙක නැති කරන්න හදන අයට මංගලා වූ යම් කුසලක් විනක් වේ නම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් අත්පත් වේවා. තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම මම පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලා සිටිනවා ක්ලැන්ඩස්ටයින් කවර්ඩ් ඔපරේෂන් වල ඔෆිසර්ස්ලාගේ නම් කියන්න එපා. කවදාවත් මම එච්චර ලොකු මිනිහෙක් නෙමෙයි එපා කියන්න. ඒක දෙපාර්තමේන්තුවේ ළමයි යන්න. නැත්නම් දෙපැත්තටම මේ මෙහෙයුම් නවතිනවා. මේ ළමයින්ට වද දෙන්න එපා. ඇත්ත ඒගොල්ලෝ පාපොච්චාන්න කරනවා ගන්න. ඒගොල්ලන්ගේ දක්ෂතාවය රටට ගන්න. ඒගොල්ලන්ගේ තියෙන හැකියාවන් ගන්න රටට අරගෙන මේ රටේ මේ අපරාධ කරපු ළමයි ටික මේ ලංකාවේ මේ තමයි හොඳම මිනිස්සු කියලා පෙන්වන තැනට පුනරුත්ථාපනය කරන්න උත්සාහ කරන්න පුනරුත්ථාපනය හැම බැරි නැහැ. Nothing is impossible. නොහක්ක් නොමැත. සුඛී දීර්ඝායු. මම පුතාවක් කරපම්.